ආයුබෝවන් අද දවල්දිත් මාර්ගාවේ සෙකන්ඩ් හෑන්ඩ් කඩ පෙන්නන රුමේනියාවේ තියෙන. රුමේනියාවේ හැම නගරිකම වගේ මේ සෙකන්ඩ් හෑන්ඩ් කඩ තියෙනවා. ඇත්තටම බ්‍රෑන්ඩඩ් තමයි මේ විකුණන්නේ මේ වගේ කඩ වලින් ගන්න සෙකන්ඩ් හෑන්ඩ් කඩ රෙදි ගන්නවා නම් මොකද පොළවල් වල අර මේ තියෙන ඉතින් අහුලන් ආපු ඒ වගේ රෙදි සමහර අය විකුණන්නේ. ඒක හරියට වොෂ් කරලාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සෙකන්ඩ් හෑන්ඩ් කඩ වලින් අඳින්න පුළුවන් රෙදි. ඒ කියන්නේ ක්වොලිටියක් තියෙන හොඳ වොෂ් කරපු ඇඳුම් තමයි මේ සෙකන්ඩ් හෑන්ඩ් කඩවල තියෙන්නේ. ඒ වගේම ඇඳුමත් හොඳයි ඉරෙන්නේ කරන්න අර මේ නෑ හොඳ ක්වොලිටියක් තියෙන ඇඳුම්. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් එන අයට දැන් ගොඩාක් අසරණ වෙලා නෙන්නේ. ඒ කියන්නේ සල්ලි නැතුව සල්ලි ගෙවලා ඉවර වෙලා ඒජන්සි වලට එහෙම නෙන්නේ. ඉතින් ජැකට් එකක් එහෙම ගද්දි ටිකක් ගාණක් යනවා ලොක් ගාණක් අලුත් එකක් ගද්දි. ඉතින් ලේ 70 ඉඳලා වගේ ජැකට් එකක් ගන්න පුළුවන් මේ කාලේට රුමේනියාවේ මේ කඩවලින්. බ්‍රෑන්ඩඩ් එකක්. ඒතර බ්‍රෑන්ඩඩ් හොයන අයටත් පුළුවන් මේ වගේ කඩවලින් ඇවිල්ලා ඇඳුම් ගන්න. ඒක කාටවත් පේන්නේ නැහැ සෙකන්ඩ් හෑන්ඩ්ද මොනවද කියලා මේ තියෙන රෙද්ද. ඒ තරම් රෙද්ද හොඳයි. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් කඩයකින් try කරන්න මේ ඇඳුම් අලුත් ඒවාට වැඩිය හොඳ ඇඳුම් තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ දාන්නේ ඉස්සෙල්ලාම දාන්නේ ලේ 25 ලේ 30 35 අතර තමයි ඇඳුම් දාන්නේ පළවෙනියටම. සාමාන්‍ය normal ඇඳුම් ජැකට් නම් 70 ඉඳන් තමයි යන්නේ. එතකොට ඒ වගේ ඇඳුම් දැම්මහම මේකේ තව සතියකින් දෙකකින් අඩු කරනවා 150ට. 150ට ගන්නාම ඔයගොල්ලන්ට ලේ 25 30 අතර භාගයෙන් තමයි ගෙවන්න වෙන්නේ. එතකොට ඊට පස්සේ ආපහු තව සතියකින් දෙකකින් දානවා ලේ 10කට. ඊට පස්සේ ආපහු ලේ 10කට දාලා ආපහු දානවා ලේ 5ට. ඒ වගේ ඊට පස්සේ ආපහු දානවා සතියකින් දෙකකින් ලේ 3ට. ඊට පස්සේ ආපහු අඩු කරනවා ලේ 1 වෙනකන් මේ කඩවල අඩු වෙනවා ගාන. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් ලේ 1ටත් ඇඳුම් ගන්න. එතකොට අද තියෙන්නේ 5ට. අපි බලමු 5ට තියෙන ඇඳුම් වල තත්ත්වය කොහොමද කියලා. ලේ 1ට වෙනකම් බලා ගන්න පුළුවන්. ඔයාලා Facebook එකක් තියෙනවා නම් Facebook එකට මේ නම සර්ච් කරාමත් ඒ කඩවල වැදෙනවා. හැම සිටි එකේම තියෙනවා මේ වගේ කඩයක්. මේ කඩේ නම නෙමෙයි. කඩවල සිටි වල කඩවල් වෙනස් වෙන්න පුළුවන් නම. මේ හැම කඩේකම හැම සිටි එකකම තියෙනවා මේ වගේ කඩයක්. ඔයගොල්ලන්ටත් පුළුවන් ඒ සිටි එකේ කොහොමද මේ කඩේ කොතනද තියෙන්නේ කියලා බලාගෙන මේ වගේ කඩයකට ගිහිල්ලා ඇඳුම් ගන්න. ඉතින් අපි බලමු කොහොමද ලේ 5ට තියෙන ඇඳුම් වල තත්ත්වය කියලා. පිරිමියට ගෑනුවයට ගන්නවා නම් මේ වගේ පැච් කලිසම් තියෙනවා. ඇත්තටම ලොකු කඩේකින් ඒක අලුතින් ගන්න ගියොත් දුරු ගාණක් වෙනවා ඒ කලිසම්. ඒ නිසා මේ කලිසම් බලන්න හරිම ෂෝට් මේ කලිසම්. කලිසම් ගන්නවා නම් එහෙමයි. හත්තාව Poate veni să văd pe vecina. Nu, n-am vrut să mă serve asta. Ce ai? Nu. Așa? O schimbăm. මේ කලිසම් ලේ 5ට ගන්න පුළුවන්. ඉතින් ලේ 5ට මේ වගේ කලිසම් ලේ 1ට තියෙද්දි මේ වගේ අඳුම් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ සිටි කඩේට ඇවිල්ලා බලන්න. මොන වගේ කලිසම් මොන වගේ ඒවා තියෙනවා. ඔයගොල්ලෝ ඩවි වෙලා තියෙනවා. අපේ ලේඩිස් ලස්සන ඒවා තියෙනවා. Dila... Așa. මේ Arată băiatul. මේ වගේ ලේඩිස් Și වල imediat rezolvă ලස්සන aici. තියෙනවා. Fără el pe porc. කිසිම බූලක්වත් ඇදිලා නැතුව ලේ 5ට ගන්න පුළුවන්. කිසිම බූලක්වත් ඇදිලා නැහැ මේවේ. Mă schimb eu. ගොඩක් ගණන් අතරම කඩෙන් යන්න ගියොත් මේ වගේ ලස්සන ඇඳුම් ගන්න පුළුවන් ලේ 5ට. ලේ 1ට ලස්සන Vecina nu are bărbat. Da. Se duce ea Da. și te consideră proasta da. satului. Da, iau-te. Poți să te și joci cu el, poți să-l desfaci și să se culce pe el. Sărișorul, dar ce? Ia uite cât de frumos. Da, iau-te. Ia uite, ce mai bine. Îmbrăcat. Da, și dezbraci. Da. Frumos, Iau-te astea. Păi o poză. ඉතින් මේ වගේ පොකට් කලිසම් ගන්නවා නම් පොකට් කලිසමුත් මෙන්න මේ වගේ තියෙනවා. නෝමලි ගන්නවා නම් ලේඩිස්ලා කලිසම් මේ වගේ නෝමලි රෙදි කලිසම් තියෙනවා. රස්නේ කාලේට උනත් මේක ලස්සනට ඇඳුම් දානවා. කොට නඳින්න පුළුවන් ඕන අයට, දිගට නඳින්න පුළුවන් අයට ලස්සන ඇඳුම් තියෙනවා මේ කඩේ. ඒ වගේ මොකට මොකක් හරි සැකයක් තියෙනවා නම් පුළුවන් උණු වතුර හැමතැනම තියෙන නිසා උණු වතුරට දාලා බේසන පොඩ්ඩක් තියලා ඊට පස්සේ වොෂින් මැෂින් එකට දාන්න. එතකොට ඔක්කොම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ඉතින් අර විසිරී තියෙනවා නම් ලස්සන නිසා. Doar cine îi probează lui spusele? Am o lăcăjică, știi? Ghezătorile de la mașină. මේ වගේ ෂර්ට් තියෙනවා ලස්සන ජෙන්ස්ලාට අපේ ගන්නවා නම් පිරිමි අයට ලස්සන ෂර්ට්. ඒවත් ඉතින් ලේ 5යි තමයි. මම මේ දෙක තුනයි පෙන්නන්නේ. ඊට වැඩි ලස්සන ඒවා තියෙනවා මේ වගේ හොඳ ක්වොලිටියට හොඳ ක්වොලිටි රෙද්දෙන් කොටන් සිල්ක් හැම එකම
හොඳ රෙදි වලින් තියෙනවා. මේ වගේ බලන්න කලර්ෆුල් ලස්සන ජැකට් ගන්න පුළුවන්. මේ බලන්න හුඩ් එකේම ලස්සනට තියෙනවා. අපේ මේ ගෑල්ලම් එක්ක හරි ලස්සන ජැකට්. ඉතින් මේ වගේ ඕගොල්ලෝ ගන්න පුළුවන්. මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් කඩේකට ආවොත්. ඉතින් ජර්සි ගන්නවා නම් ඔන්න ජර්සි තියෙනවා. ජැකට් ගන්නවා නම් ජැකට් තියෙනවා. මෙන්න මේ වගේ ජැකට් ලස්සන ජැකට් ගත්තා එකේ මේට වැඩිය මාර්පා දැම්මහම බඩු දැම්මහම කඩේට පැත්තකින් මාර්පා කියලා දැම්මහම මේ හොඳ ඇඳුම් ගත්ත හැකි ඇවිල්ලා 70ට වගේ තියෙන මේ ජර්සියක් එහෙම කඩේ ගන්න ගියම ලොකු ගාණක්. ඉතින් මේ වගේ ජැකට් ටිකක් එහෙම බලන්න මම දෙක තුනක් අරගෙන තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේකත් ලී 5කට ගන්න පුළුවන්. සමහර වෙලාවට ජැකට් වල ගාන 30 ගානක් වුණොත් ඒකෙන් මේක සාමාන්‍යයෙන් ලී 10කට වගේ තමයි දෙන්නේ. ඒ වගේ තියෙනවා කඩවල පොඩි පොඩි මේ ප්‍රශ්න. ඒක ලොකු ගානක් වුණොත් ඒක චුට්ටක් අඩු කරලා තමයි දෙන්නේ. ඒ වුණාට මේක ගත්ත එක ලී 5කට. ඉතින් ඔයගොල්ලෝ දැන් ඇතුලේ දැක්කා වගේ ලස්සන රෙදි, ඒ වගේ බ්‍රෑන්ඩඩ් රෙදි ලස්සන රෙදි තියෙනවා. ඊට වැඩිය හොඳ ඒවා තියෙනවා මාර්පා කියලා දැම්මට පස්සේ එදාට වෙලා ගත්තොත් ටිකක් ගණන් 25ට 30ට තමයි ගන්න පුළුවන් මං කිව්වා වගේ. ඉතින් එහෙනම් කඩෙන් අලුතෙන් ගන්නවා නම් 200ක් ලේ 100ක් අතර ගාණක් යනවා. සමහර ජැකට් සමහර මේ ඇඳුම් කලිසම් ඒවා පැච් කලිසම් එහෙම ගොඩක් ගණන් 100 ගාණට 70ට 30ට ඒ වගේ ඕනතරම් ගන්න පුළුවන්. ඒකට මේ වගේ ක්වොලිටියක් ගන්න පුළුවන් මේ සෙකන්ඩ් ගානේ විතරයි. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලන්ගේ සිටි එකේ තියෙන මේ වගේ කඩේකට ගිහිල්ලා බලන්න. අපි ඉතින් සල්ලි ගොඩක් ශ්‍රී ලාංකික විදියට අර එකතු කරගන්න බලන නිසා ඇත්තටම මේක ගොඩ ලොකු වාසියක් මේ අලුතෙන් එන අයට. කල්පින් ඇවිල්ලා ගොඩක් අර ණය ගෙවන ඉන්න අයට ඇත්තටම ලොකු වාසියක් ඇඳුමක් ගන්න එක මේ විදිහට එකම ඇඳුම ඇඳගෙන අපි සාමාන්‍යයෙන් යන්න කැමති නැති හින්දා. ඉතින් ඒ නිසා දැන් ඔන්න ඉතින් ඔයගොල්ලන්ට පෙන්නුවා සෙකන්ඩ් හෑන්ඩ් කඩයක්. ඔය විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන් සිටි එකෙන් ගිහලා ගන්න. රුමේනියන් අයත් මේ ඇඳුම් අඳිනවා ඇත්තටම ලෙයි එකට තියෙනකොට මේ කඩේ පිරීලා. අපිටවත් එන්න බැරි තරම් පිරීලා. ඒ තරම් ගොඩක් අරන් යනවා මේ කඩේ පිස්සු වෙනවා ලෙයි එකට කරාම. ඒ නිසා රුමේනියන් අය ටිකක් ඔය කියන්නේ සාමාන්‍යයෙන් අපිට බැංකුව වැඩ කරන අය, ඒක නගර සභාව වැඩ කරන අය, ඒ අයත් ඇවිල්ලා මේකෙන් ගන්නවා. ඉතින් මේ ලොකුකමකට කියලා මේ මිනිස්සු නොගෙන ඉන්නේ මේක. අපි විතරක් අඳිනව නෙමෙයි රුමේනියන් අයත් ගොඩක් ඉන්නවා. මට ඒකත් කියන්න ඕනේ මේ වෙලාවේදී. ඉතින් ඕගොල්ලෝ අන්දර ප්‍රශ්නයක් නෑ මේක. නෑ එහෙනම් අදට මම නවතින්නම්. ට්‍රැවල් මාර්ගා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව ඉස්සරහට තව වැදගත් වීඩියෝ මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් එතකන් ඔයාලට බුදු සරණයි. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලයික් එකකුත් දාන්න. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.